මම හර්ෂණ රුක්ෂාන් සිවිල් සමාජ ක්‍රියාකාරික ස්තුතිවන්ත වෙන ආදරණීය ගෞරවනීය මාධ්‍යවේදී මහතුරුන් සිල් දෙනා වෙත මාධ්‍ය ආවරණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන්ම අපි දැක්ක පහුගිය වකවානුවේදී ඉතාමත් ආందోලනයකට තුඩු දුන් කරුණක් තමයි මේ හිටපු අධිකරණ ඇමතුමාගේ පුතා සහ සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායකවරයාගේ ක්‍රියාපටිපාටයන් සහ ඔහු අල්ලස් අරගෙන යම් ආකාරයකින් පාතාල ක්‍රියාකාරකින් සහයෝගය දක්වනවා කියලා කරගෙන ගිය සිදුවීම් පෙළක් ගැන. එතකොට මේ සිදුවීම් පෙළ තුල මේ අධිකරණ ඇමතුමා අපේ ගරු හිටපු අධිකරණ ඇමතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමාත් නීතිඥයෙක් සහ ඔහුගේ පුත්‍ර රත්නේ රකිත රාජපක්ෂ මැතිතුමාත් නීතිඥවරුන් විදියට තමයි රටම ලෝකෙම හඳුනන්නේ. එතකොට මේ පුද්ගලයන් කිහිප දෙනාගේ සම්මිශ්‍රණයක් කොටගෙන මේ පාතාලේ මිනිස්සුන්ට සහන ලබා දෙන්න කියලා මේ ලක්ෂ 1200 වගේ අරගෙන තියෙනවා. එතකොට මේ නීතිඥ කියන වෘත්තියට මේ විජේදාස රාජපක්ෂගේ පුත් විසින් කරේ ඉතාමත් නින්දිත ක්‍රියාවක්. හේතුව තමයි ඔවුන් යම්කිසි ආකාරයකින් අල්ලස් ලබාගෙන කියලා මේ අවස්ථාවන විටත් අල්ලස් කොමිසමෙන් නඩු පවර්ලා රක්ෂිත බන්ධනාගාරගත වෙලා සිටිනවා. ඒක හන්දා නමුත් මේ පෙළ සිදුවීම් පෙළහරත් එක්ක තවත් මට හිතනවා හැංගිච්ච නම් ඔහෙන් මෙහෙන් තියනවා කියලා අපි දැක්ක ඊ පෙරේදා අල්ලස් දූෂණයට ගිහිල්ලා සමහර ඔය වේරගොඩලගේ අර මෙහෙන් කියලා නම් කීපයක් පවසනවා. එතකොට අපි ඉල්ලා සිටිනවා මේ විමර්ශන දිගින් දිගටම ගෙනියන්න. මොකද හේතුව මේක හුදෙක් නීතිඥ වෘත්තියට සහ හුදෙක් රටේ නීතියේ ස්වාධිපත්‍යයට ලොකු ගැටලුවක් නිසා. ඉතින් ඒක හන්ද අපි කියනවා ඔය වේරගොඩ මහත්තයලට කරුණා කළා ඔබ තමුන්නාන්සලාගේ දත්තා වාර්තා අපි හෙට අනිද්දාට දෙන්නම් ගිහිල්ලා CID එකට ඒක වෙන මතාවක්. නමුත් මේ පවතින නඩු කටයුතුත් එක්ක අපිට සමහර දේවල් ගඩු අධිකරණයට විරුද්ධව අධිකරණයට එරෙහිව කතා කරන්න හෝ අධිකරණයේ නඩුවක් යද්දී අපිට ප්‍රකාශ කරන්න බෑ. නමුත් තවත් ප්‍රධාන පෙළේ නීතිඥ මහතුරුන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ මහතුරුන් 3 දෙනා පිළිබඳව අපි ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි බාර දීලා මේ විමර්ශන කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා. මොකද හුදෙක් වේරගොඩ මහත්තයලා ඇතුළු අනිත් දෙපළත් අපි නම් ගම් එක්කම CID එකට සහ අල්ලස් එකට දෙනවා කියලා අපි දන්වා සිටිනවා.